අපි ඉන්නේ කොයි වගේ තත්වයක වුණත් ඒ ඕනම අවස්ථාවක සතුටින් ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපේ ජීවිත කිසිම තේරුමක් නැතුව වෙන අයගේ ජීවිතත් එක්ක සසඳලා දුක් වෙනවා. අනිත් අයට කියන්න තියෙන්නේ මොනවද කියලා බලන්නේ නැතුව අපිට තියෙන දේෙන් සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. දැන් මේ විභාගය කිව්වම ගොඩක් එවුන් බය වෙනවා. හරිද? සාමාන්‍යයෙන් පුතේ ජාතික මට්ටමේ උඹලට මුහුණ දෙන්න තියෙන තරඟකාරී විභාග එකක් ඉවර කරා උඹලා දැන්. උඹලා ඉන්නේ ඊළඟ අවධියේ. හරි? එතකොට ගොඩක් වෙලාවට මේක අවුරුදු දෙකක ගේමක්. හරි? එකක් 12 වසර අනික 13 වසර. හරිද? එතකොට මහන්සි වෙලා ගේම ගහන්න තියෙන්නේ මේ අවුරුදු දෙක ඇතුලේ. හරිද? ඔය ගොඩක් එවුන්ට තියෙන අවුලක් තමයි ළඟ ඉන්න එකා කරන විදිහ. උඹලගේ නන්දගේ පුතා කරන විදිහ. උඹේ අයියා අක්කා කරපු විදිහ. එක එක්කෙනා කරපු විදිහ ගැන හිතලා ඒක ඔයාට සම්බන්ධ කරගෙන සමහරක් කරලා ඊට වඩා වැඩිපුරක් කරලා නැත්නම් අඩුවෙන් තියනවා නම් තව වැඩි කරගන්න. ඒගොල්ලොන්ගේ අඩුපාඩු හිතලා ඔයා මම මෙච්චරක් වෙලා පාඩම් කරා මම මෙච්චරක් වෙලා පාඩම් කරනවා අයියා කරලා තියෙන්නේ මෙච්චරයි. අර එහෙම අමුතු සීන් එකක් මේ අවුරුදු දෙක ඇතුලේ සමහරක් එවුන්ගේ මවා ගන්නවා. හරිද? මම මේ ඕගොල්ලන්ට කතාවක් කියන්නම්. හරිද? දැන් මේ උඹලට මේ දෙක ඇතුලේ ගේම ගහලා ජීවිතේ ඉතුරු කාලේ හරිද? සතුටින් ඉන්න ඕන නම් හරිද? අපි ඉන්න ඕනේ කොහොමද? සතුටින්. සතුටින් ඉන්න ඕන නම් උඹලට තියන දේ සුපිරිම ගේමක් ගහපන්. හරිද? දැන් මෙහෙම හිතන්න. එක්තරා කැලේක කපුටෙක් ජීවත් වුණා. එයාගේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් සතුටුුනේ නැහැ. දවසක් හොඳටම දුක හිතිලා කපුටා හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒ ශබ්දය එතන අසල ගහක් යට භාවනා කරමින් හිටපු තාපසයෙක්ට ඇහුණලු. තාපසයට තේරුණා කපුටා ඉන්නේ මොකක් කරේ අවුලකින් කියලා. තාපසතුමා කපුටගෙන් ඇහුවලු මොකද මේ විදිහට අඬ කෑ ගහන්නේ කපුටෝ. ඊට පස්සේ කපුටා තාපසතුමාට කියනවා මොකද තාපසතුමනි මේ මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන හොඳටම කලකිරිලා. හරිද? එහෙම කියනවා. ඒ නිසා තමයි මම මේ කෑ ගහ අඬන්නේ. මම කළුයි කැතම කැතයි. කවුරුත් මට ආදරේ නැහැ. මිනිස්සු මාව දැක්කම කෑ ගහලා එලව ගන්නවා. මට මොනවත් කන්න දෙන්නෙත් නැහැ. හැමෝම මට වෛර කරනවා. මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා යන එක. ඔන්න ඔය කපුටගේ කතාව අහපු තාපසතුමා කපුටා ගැන තාපසතුමාට අනුකම්පාවක් ඇති වෙනවා. හරිද? අපි ඉන්නේ කොයි වගේ තත්වයක වුණත් ඒ ඕනම අවස්ථාවක සතුටින් ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. තාපසතුමා ඔන්නෝම කපුටට පැහැදිලි කරලා දෙනවා. තාපසතුමා මේ කියපු කතාව කපුටට තේරුනේ නැහැ. ඌ ආයෙත් අනේ මම කලුයි මට කවුරුත් මාව බලාගන්නේ නැහැ මාව ගණන් ගන්න නැහැ මාව කපනවා කියලා ආය යන්නට පටන් ගන්නවා. ඊට පස්සේ තාපසතුමා කියනවා හරි. ඔයා දුක් වෙන්න එපා. ඔයා කවුරු වගේද වෙන්න ඕනේ? මම මගේ මන්තර බලය යූස් කරලා ඔයාට කල එකක් කරලා දෙන්න. ඔයාගේ පාට වෙනස් කරලා දෙන්න. කැමතිද? කපුටා කැමති මාව හංසයෙක් කරලා දෙන්න කියලා කිව්වා. හරි? හොඳයි. මම එහෙනම් ඔයාව හංසයෙක් කරන්නම්. කපුටව හංසයෙක් කරන්නම් කියලා තාපසතුමා කියනවා. හැබැයි ඊට කලින් ඔයා ගිහිල්ලා හංසයෙක්ව හම්බෙලා අහන්න ඕනේ ඔයාට ඔයාගේ ජීවිතය ගැන සතුටුයිද කියලා. ඔයා එනකම් මම මෙතනම ඉන්නම් කියලා තාපසතුමා කපුටට කියනවා. තාපසතුමාගේ කීමට සතුටුුණු කපුටා හංසෙක්ව හොයාගෙන ගියා. කපුටට පොකුණක පීන හිඳපු හංසෙක්ව හම්බුණා. ඔයා නම් කොච්චර ලස්සනද? කිරි වගේ සුදු පාටයි. හැමෝම ඔයාට හරි ආදරෙයි. ඔයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා කපුටා හංසයට කියනවා. හංසයා පෙරලා කපුටට කියනවා අනේ නෑ යාළුවේ මේ ලෝකෙ කොච්චර ලස්සන පාට තියෙනවද? ඒත් මට ඒ කිසි පාටක් නැහැනේ. ඔහේ නිකම්ම සුදු පාටයි. මම හිතන්නේ ගිරව තමයි මේ ලෝකෙ සතුටින්ම ඉන්න කුරුල්ලා.
ලස්සන කොළ පාටට අමතරව බෙල්ලේ ලස්සන මාලෙකුත් තියෙනවා ගිරවට. හංසයා එහෙම කිව්වලු කපුටට. මේ කතාව අහපු කපුටා ගිරවෙක්ව හොයාගෙන යනවා. ඉතින් අහන්න. ඔයාගේ ඇඟේ පාට වගේම මාලයත් ලස්සනයි. ඔයා නේද මේ ලෝකේ වාසනාවන්තම කියලා කපුටා ගිරවගෙන් ඇහුවලු. එතකොට ගිරව කිව්වලු මොන පිස්සුද යාළුවේ? මම සතුටින් නෙවෙයි ඉන්නේ. මිනිස්සු මාව දැක්කොත් අල්ලගෙන ගිහිල්ලා කූඩුවක දාලා හිර කරනවා. මම බහේ තැතිගැන්මෙන් ඉන්නේ කොයි වෙලාවෙ මාව අල්ලගෙන ගිහිල්ලා කූඩුවට දායිද? මම නම් හිතන විදියට මොනර තමයි මේ ලෝකේ ලස්සනම සතුටින්ම ඉන්න කුරුල්ලා. එයාට ලස්සන පිල් කලබකුත් තියෙනවානේ. අයියෝ මේ කපුටා මොනරවත් හොයාගෙන ගියා. කැලේ හැමතැනම හෙව්වත් මොනරෙක් හොයාගන්න කපුටට බැරි වුණා. ඒ පාර කපුටා නගරයට ගියා. අන්තිමේදී කපුටට නගරයේ සත්තුවත් එක්ක කූඩුවක් ඇතුලේ ඉන්න මොනරෙක් හමු වුණා. මිනිස්සු විශාල ප්‍රමාණයක් මොනරව බලන්න රොක් වෙලා හිටියේ. ඒ නිසා කපුටට මොනරව හම්බෙන්න මිනිස්සු ඔක්කොම යනකම් ඉන්න සිද්ධ වුණා. ඒ කියන්නේ හවස සත්තුවත් වහනකම් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මොනරව හම්බුණු කපුටා අනේ ඔයා කොච්චර වාසනාවන්තද? මිනිස්සු දහස් ගාණක් යනවනේ ඔයාව බලන්න. මාව නම් දැක්ක ගමන් කෑ ගහලා එලව ගන්නවා. මම හිතන්නේ ඔයා තමයි මේ ලෝකේ ඉන්න සතුටින් ඉන්න කුරුල්ලා. සතුටින් ඉන්න කුරුල්ලා කියලා මොනරට කියනවා කපුටා. මමත් හිතුවේ මම තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම වාසනාවන්තම සතුටින් ඉන්න කුරුල්ලා කියලා. ඒත් මම මගේ ලස්සන නිසා මේ සත්තුවත් හිර වෙලානේ. මිනිස්සු මගේ පිහාටු ගලවලා ගන්නවා. ලස්සන නිර්මාණවලට. එහෙම පිහාටු ගලවලා ගන්නකොට මගේ ඇඟ ගොඩක් රිදෙනවා. ඒ නිසා මම සතුටින් නෙවෙයි යාළුවේ කියලා මොනරා කපුටට උත්තර දෙනවා. මේ කතාව අහලා පුදුමුණු කපුට ඇහුවා. ඒ කියන්නේ ඔයා නෙවෙයිනේ මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා. කවුද ඔයා හිතන විදිහට මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා? මම මේ සත්තුවත් ඉන්න හැම කුරුල්ලා ගැනම හොඳට බලලා තියෙනවා. මට හොඳටම පැහැදිලි වුණු දේ තමයි කපුටා විතරයි කූඩු කරලා නැති එකම කුරුල්ලා. මිනිස්සු කිසි වෙලාවක කපුටව කූඩු කරලා තියාගන්න කියලා දඟලන්නේ නැහැ. අල්ලන්න යන්නේ නැහැ. පහුගිය දවස්වල මාත් කල්පනා කර හිටියේ කපුටෙක් වුණා නම් කොච්චර හොඳ දෙයක්ද කියලා. හිතුණු තැනක පියාඹන්න පුළුවන් පුදුම නිදහසක් තියෙන්නේ. මොනරගේ මේ කතාව අහපු කපුටා ආයෙත් තාපසතුමා ළඟට ගියා. කපුටා පළවෙනි පාරට Taman කපුටෙක් උණ එක ගැන සතුටින්. තාපසතුමනි මට කවුරුවත් වෙන්න ඕනේ නැහැ. මට මේ විදිහට මම කැමතියි කියලා තාපසයට කියනවා. අපිත් නිතරමින් අපේ ජීවිත කිසිම තේරුමක් නැතුව වෙන අයගේ ජීවිතත් එක්ක සසඳලා දුක් වෙනවා. දැන් මං කිව්වේ ඔයගොල්ලෝගේ අයියලා අක්කලා නැන්දලා මාමලා ඒ තුනක් දාපු අය ලංකාවේ පළවෙනියා ගත්ත අය. ඔය ඒ අයත් එක්ක සංසන්දනය කරන ඔයාගේ ජීවිතේ. අපිටම වෛර කරගන්නවා. ඒක කිසි තේරුමක් නැති ගොබ්බ වැඩක්. අනිත් අයට කියන්න තියෙන්නේ මොනවද කියලා බලන්නේ නැතුව අපිට තියෙන දේෙන් සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොකද ওই විදිහට එක එක්කෙනා එක්ක අපිව සසඳන්න ගියොත් කවදාවත් අපිට සතුටු වෙන්න නම් හම්බෙන්නේ නැහැ ලොවෙත්. ඒ නිසා Tamanට හම්බෙලා තියෙන දේෙන් සෑහීමකටපත් වෙන පුද්ගලයා තමයි මේ ලෝකේ සතුටින් ඉන්න පුද්ගලයා. ඒ වගේම අනිත් අය එක්ක Tamanව සසඳන්න කරගන්න කෙනා තමයි මේ ලෝකේ දුකින් ඉන්න පුද්ගලයා. මොලේ කල්පනා කරන්න.